සතුටින් ගෙවුණු තවත් දවසක ආරම්භය තමයි මේ. ඉතින් අපි තුන්දෙනාත් එක්ක ටවුන් එකට යන්න තමයි මේ ලෑස්ති වුණේ. ඒ යන අතර චුටි පුතා සින්දුවකට ඉතින් පොඩි ආසිකක් දදා යන ගමන් තමයි ඉතින් මේ ඉන්නේ. එයා සින්දු කියනවා, නටනවා. ඉතින් චුටි බබාලගේ හැටිනේ. ඉතින් මේ ගෙදර ඇවිල්ලා අපි අරගෙන ආපු එළවලු ටික මම දැන් කපලා ලෑස්ති කරගන්න තමයි හදන්නේ. මොකද එතකොට මට හරි පහසුයි. ඉතින් මම දැන් කරන්නේ ඒ දේ. එළවලු ටික සෝදලා මුලින්ම අවශ්‍ය විදිහට කපලා කප් වලට දාලා තියාගන්න. ෆ්‍රිජ් එකට දාලා කප් එකේ දාලා ෆ්‍රිජ් එකේ ස්ටෝර් කරගත්තම ඉතින් මට අවශ්‍ය වෙලාවට ගන්න තමයි තියෙන්නේ. හරි පහසුයි වෙන කෙනෙක්ට. මොකද හරිම ලේසි. ඉතින් ඔන්න සාල්ට් එනකොට සාලේ තියෙන විදිය අපේ බබාගේ බඩු හැමතැනම එයා ඉතින් සෙල්ලම් කරන්න ගත්තා. මුළු ගෙදරම තමයි සෙල්ලම් කරන්නේ. දැන් යා රූම් එකට ගිහිල්ලා චූටි බෝනික් එක්ක සෙල්ලම් කරනවා. පුතෙක් වුණත් එහෙම තමයි. චූටි බබාලා බෝනික්කොත් එක්ක සෙල්ලම් කරනවා. එයාලගේ ජීවිතේ ගෙවෙන්නේ හරි සුන්දරව. ඉතින් අද ඩේවොක් එක ඉතින් මේනේ අපේ චූටි පැටියා. ඉතින් හවස් වෙලා අපි මේ පහන තියන්න තමයි හදන්නේ. මල්ලට දෙකක් ලෑස්ති කරන්න. එකක් ගෞතම බුදුරජාණන් වහන්සේට, අනිත් එකක් මම ලෑස්ති කරගත්තේ යශෝදරා මහරහතන් වහන්සේට. ඉතින් මේ විදිහට සූදානම් කරගත්ත මල් පහන් පූජාවන් අභාතිලගුරු අමාමෑණියෝ ඒ භාග්‍යවතුන් වහන්සේට පූජා කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් ඔයාලා මේ දකින්නේ අවස්ථාව. ඊට පස්සේ ඉතින් හරිම ශ්‍රද්ධාවෙන් තමයි අපි මේ පූජාවන් ලෑස්ති කරගන්නේ. ඒක ඉතින් බෞද්ධ වුණ අපි හැමෝම දන්න දෙයක්. ඔය විදිහට ඉතින් හවස සම්බුද්ධ පූජාව අපි නිවසේදී පවත්වනවා. ඉතින් ඒ වගේම තමයි සාරාංශක කල්ප ලක්ෂයකට අසන්න කාලයක් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට පාරමී පුරන්න උදව් වෙච්ච උත්තම කාන්තාව තමයි යශෝදරා මහරහත් තෙරණිය කියන්නේ. ඉතින් යශෝදරා තෙරණිය වන්දනා කිරීමෙන් ඉතාමත්ම විශාල පිනක් රැස් වෙනවා කියලා ඉතින් වර්තමානයේ අතිවරයාණන් වහන්සේලාගෙන් අපි අහලා තියෙනවා. ඉතින් එහෙම අහන්න ගත්තට පස්සේ මමත් පටන් ගත්තා යශෝදරා දේවියට යශෝදරා මහරහත් තෙරණියට වන්දනාමාන කරන්න. ඉතින් එතුමිය වෙනුවෙනුත් උන්වහන්සේ වෙනුවෙනුත් සිසිල් පෑන් එකක් ඒ වගේම මල් පහන් සුවඳුම් පූජාවක් සූදානම් කරගෙන ඒ සියලුම පූජාවන් පූජා කරලා ඒ පින් අපි හැම කෙනෙක්ටම අනුමෝදන් කරගත්තා. ඉතින් ඔයාලත් එක්ක බලා මේ පින් අනුමෝදන් කරගන්න. ඔය විදිහට තමයි අද දවස ගෙවුනේ මගේ හවස් වරුව. ඉතින් ජීවිතේ හැම අමාරු කාර්යයකදීම දහම අපේ ජීවිතේට ගොඩාක් දේවල් කියලා දෙන සහ අපිට දරා ගැනීම හුරු කරන දෙයක්. ඉතින් ඒක නිසා දහම අත්හරින්න එපා. හැම කෙනෙක්ම සතුටින් පරිස්සමින් ඉන්න.